කොහොම හරි වතුර දාද්දී වතුර දානවා ගේ ඇතුළටම දණහින් උඩටම වතුර දානවා. මේ ළඟදිත් වතුර දාපු වෙලේ අපි මේ එහා පැත්තේ ගෙදර අල්ලපු ගෙදර තමයි හිටියේ දවස් 3-4. අමගේ නම මොකක්ද අම්මා? W සචිනි නිශෝදරා. දුවගේ නම? HMD සයිරි හංසනා දිදුලංගි. කොහෙද ඉස්කෝලේට යන්නේ බබා? බරණාකත්. ප්‍රාථමික විද්‍යාලයද නැත්නම් කනිෂ්ඨයක්ද මොකද්ද? කනිෂ්ඨ. කනිෂ්ඨ විද්‍යාලය. ඊයේ වසරේ ඉගෙන ගන්නවා? 4 වසරේ. 4 වසරේ. ඉගෙනීමට කොහොමද දැන්? ඔයා දක්ෂයිද? ඈ? කියන්න ඕනේ. පුළුවන් ටිකක් පුළුවන් නේ? කොහොමද ඉගෙන ගන්න ඕනේ? අම්මව ගොඩ දාන්න ඕනේ නේද? ඔව්. එතකොට අම්මා එතකොට ඔයා දැන්ට මොකක්ද අම්මා කරන්නේ? මට්ට කපන්න යන මැෂින් එක. මට්ට කපන්න. මොන මොකක්ද මේ මැෂින් එක මට්ට කපන්න යන මැෂින් එක මොකක් ඒ කියන්නේ කෑලි කරලා එයාලා දෙන රට යවනවා. රට යවනවා. දැන් එතකොට ඔගටත් මට්ට එහෙම මැෂින් එකක් කරන්න පුළුවන්ද? ගත්තොත් ඉතින් පුළුවන්. ගත්තත් පුළුවන් නේ. හරි. ගන්න උදව් කරොත් සබර්ගම ටීවී එක හරහා කවුරු හරි ඔයාට පුළුවන් නේ. ඇත්තටම දැන් මට එන්න කිව්ව ඔයා මේ ගේ පොඩ්ඩක් ගැන විස්තර කරන්නනේ. එතකොට මේ ගෙදර කොහොමද ඔයාගේ හදාගන්න? කොහෙද මේ ඔයාගේ මේක මොන කොට්ටාසෙද? බර්ණම් කට්ටුව. බර්ණම් කට්ටුව මේ කොට්ටාසෙන්නේ. එතකොට ඔයා මේ ගේ හදාගන්න මොන වගේ මේකක්ද අපෙන් ඉල්ලන්නේ? සබර්ගම ටීවී එක හරහා ඔයා ඉල්ලන්නේ මොන වගේ දෙයක්ද? ඉතින් කොහොම හරි වතුර දාද්දී වතුර දානවා ගේ ඇතුළටම දණහින් උඩටම වතුර දානවා. මේ ළඟදිත් වතුර දාපු වෙලේ අපි මේ එහා පැත්තේ ගෙදර අල්ලපු ගෙදර තමයි හිටියේ දවස් 3-4ක්ම හිටියා එහෙ. මේ අර ඉතින් මෙයාගේ වැඩවලටත් ඉතින් ටිකක් අමාරුයි පොත් තියාගන්න සේරම යට වුණා. මේ පාර වතුර දාපු වෙලේ. මේ කාමර දෙකක් හරි ඉන්න පුළුවන් විදියට උසට අත්තිවාරම දාලා හදාගන්න තිබ්බොත් ඇති. ලොකුවට මේ මම ඒවට පොඩ්ඩක් මොනවා හරි කරගෙනක් තියෙනවා. ඒ වගේ සාමාන්‍යයෙන් කරගන්න මොකක් හරි කරගෙන බ්ලොග් වල ටික නගගෙන කොහොම හරි එහෙම මේක කරන්න හොඳයි නේ. එතකොට අම්මට කවුරු හරි උදව් කරනවා නම් සාමාන්‍යයෙන් බ්ලොග් වල ටික නගලා ඒ ටික තමයි ස්ත්‍රෝණය.
නග්ගලා කරලා ඔව් අත්තිවාරම දාලා උසට කොහොමත් අත්තිවාරම දාන්න ඕනේ මෙහෙම දාලා තිබ්බහම යට වෙනවා මේ පොඩි වතුරටත් වතුර දානවා මේ හරි වැස්සට ඒකෙන් හින්දා චුට්ටක් උසට හදාගන්න තමයි ඕනේ අර ඉතින් එක කාමරේ හරි ඉන්න පුළුවන් වෙලා විදිහට වැස්ස වෙලේට හඩු ගැලවිලා එහෙන් වැස්ස වෙලේට වතුර වැක්කිරෙනවා හැමතැනින්ම තෙමෙනවා ඉතින් වහිද්දි නිකන් උඩින් තමා සිමෙන්ති දාගෙන තියෙන්නේ තෝ කැඩිලා ගිහින් තියනවා බහිද්දි මේක තියෙන්නේ නිකන් පොළොවේ මට්ටමනේ මම මේ ගෙදර පොළොවේ මට්ටම් හින්දා තමා අර උසට හදා ගන්න ඕන කියන්නේ චුට්ටක් විතර වතුර දාන හින්දා කැඩි කැඩි යනවා ඉතින් තනින් තනින් මගේ පොත් ටික තියාගන්න දිහාකුත් නෑ. මේ වතුර දැම්මහම ගේ උඩත් තෙමෙනවා. මේ මට පොත් ටික තියාගන්න තැනකුයි ගේ හදලා දෙන්න කියලා තමයි මං ඉල්ලන්නේ. එතකොට ඔයාගේ නම මොකද්ද? HMD සෛරි හංසනා දිදුලංගේ. බබා තාත්තා ඔයාගේ කොහොමද දැන් එන්නේ නැද්ද? කොහොමද? සමහර දවස්වලට ඇවිල්ලා යනවා. ඒත් ගෙටවත් එන්නේ නෑ. ඉන්නේ නෑ. ඔයාට ආදරේ නේ උනාට? ඔව්. ඉතින් තාත්තට එන්න කියලා කියන්න ගෙදරට. ඉතින් ඔයා ඉස්කෝලේ මේ ගමන පන්ති කීවෙනියද? ස්ථාන තාම කිව්වේ නෑ. ඔව් අම්මා ඒතකොට අම්මා ජොබ් එක කරන තැන දැන් ප්‍රශ්නයක් නෑ. හොඳයි ජොබ් එක අවුලක් නෑ. ඔව් නෑ. අම්මත් යනවා අපේ අම්මත් එක්කම තමයි වැඩට යන්නේ. ඔව්. ඒතකොට ඔයාට ඒකෙන් පඩියෙන් කාලා බීලා ඔව් ඒකෙන් තමයි ජීවත් වෙන්න පුළුවන්. ඊය හදාගන්න විතරයි ඔයාට කරගන්න අමාරු.